අන්න ඔන්න කැත වැඩක් කරනවා. ඉන්න කියන්න එපා. ඔයා ඉන්න කියනකම් මට ඉන්න බෑ. පොඩ අහගන්න. පොඩ අහගන්න. දැන් ඔය කරන්න හදන දැක්කද? ප්‍රභාකරන්ට සමාන කරන්නේ. හරි. පොඩ ඉන්නේ නෑ. ඔන්න තමුදුතිගේ නිර්වත එළියට එනවා. ඒ කියන්නේ කෝට් එකක් ගාගෙන හිටින ඇතුලේ අමු හෙලියෙල්. හරි කියන්නකෝ කතා. නෑ ඔබතුමා අමු හෙලියෙල් ඉන්නේ. ඒක තමයි. මිනිස්සු දන්නවා. හොඳට දන්නවා ඔබතුමා ගැන. එතනට වැටෙන්න එපා. හරි එතනට වැටෙන්න එපා. ඔබතුමා නිකන් මේ ප්‍රභාකරන්ට සමාන කරන්නයි නෑ. මොකද්ද සෛරියත්තේ මම මොකද්ද කිව්වේ ප්‍රභාකරන් කියපු කතාවත් එක්ක මම සමාන කරේ. නෑ කියන්න උඩ. දැන් පැහැදිලිව කියන්න. දැන් මම දැන් ඔබතුමා කරපු චෝදනාවට මම අනිවාර්යයෙන්ම ඔබතුමාට නඩු දානවා. ඔබතුමා කියන්නේ මම ප්‍රභාකරන් දැන් කියපු කෑල්ල වගේ මොකද්ද කිව්වේ කියලා මේක ශ්‍රී ලංකා is a part of India. ඒක ඉස්සෙල්ලා කිව්ව කෑල්ල කිය. මොකද්ද? ඔයා ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා ඔකට වෙන හැරයක් දැක්කුවා. මම කිව්වේ පල්ලා දෙන්න එපා. මෑනේ කතා කරන්නේ. නෑ. එයාට අයිති අතර කතා කරන්නේ. ඔය තුන්දෙනා කතා කරන්නේ. නෑ අපි තුන්දෙනා කතා කරන්නේ. ඔය තුන්දෙනා කතා කරන්නේ. අපි තුන්දෙනා කතා කරන්නේ ප්‍රෝග්‍රෑම් එකේ. එහෙම නෑ. ඒක ඔයාගේ වැඩසටහන ඔයා කරගෙන යන්නේ. අපි ඕනේ නෑ නේද? වැඩක් නෑනේ. උත්තර දෙන්න කියන්නේ ඔයා දැන් කරපු බලු වැඩේ බලන්න. එයාට කටවන් ඉන්න කියන්න බෑ. එහෙම නෑ. ඔයා ප්‍රශ්නයක් අහනවා ඔයා ප්‍රශ්නයක් අහන්න. මෙයාත් පයින්නවනේ ඔයාත් පයින්නවනේ. ප්‍රෝග්‍රෑම් එකේ ආකෘතිය වෙනස් කරනවට බෑ. ඉතින් එන්න කියන්නේ. එන්න කියන උත්තර දෙන්න. ඒ මොන මගුලටද එහෙම එන්න ඕනේ. මගුල මොකද්ද කිසිම අවස්ථාවක් නෑ. ඔයා හිතන්න මගුල මොකද්ද කියලා මම දන්නේ නෑ. මොන මගුලද කියලා. බයිට් එකට ගන්න ඕන නම් මට ඔයගොල්ලෝ බයිට් එකට ගන්නත් පුළුවන්. මට පුළුවන් බයිට් එකට ගන්න. බයිට් එකක් කරගන්න එපා මේක. අපි මේක ප්‍රෝග්‍රෑම් එකක් විතර කරමු. ප්‍රෝග්‍රෑම් එක කරන්න. හරි ඔයා ගරුත්වෙන් ප්‍රෝග්‍රෑම් එක කරන්න. ඇඟිලි දික් කර ත්‍රෙට් කරන්න එපා. ඇඟිලි දික් කරන්න එපා. අය මොකද ත්‍රෙට් කරන්න මොකද ප්‍රශ්නේ? වාට YouTube එකේ ආතල්ලයක් ගන්න. මට කිසි ආතල්ලයක් නෑ. ඔයාගේ ත්‍රෙට් වලට බය වෙන මිනිස්සු නම් මේ නෑ. ඒක මත මතක තියාගන්න. ඔයාගේ ත්‍රෙට් වලට මම බයත් නෑ. ඉතින් එච්චරම කියන්නේ. ඉතින් ඔයාගේ ත්‍රෙට් වලට බය නම් මෙතනට එන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. අපිත් බය නෑ. ඔක බාර ගන්න පුළුවන් මිනිස්සු මෙතනට එන්නේ. නෑ. අපි කාට බය පට්ටපල් බොරු කියන්න දෙන්න එපා. මේකයි. කාටට බය වෙන්නේ නෑ. පට්ටපල් බොරු කියන්න එපා. කාටට බය වෙන්නේ නෑ. ප්‍රභාකරන්ට සමාන කරන්න දෙන්න එපා. ඔන්න ඔයාගේ නපුංසක දේශපාලනේ. නපුංසක දේශපාලනේ. ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා. මගේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා. ප්‍රශ්නේ ගෙනාව වැඩි විදිහට. මට ඕන කියන්නේ මම ප්‍රශ්න උත්තර දෙන්න ඕනේ නැහැ. හරි නම් ප්‍රශ්නේ මම අහන්න හරි අහන්නේ නෑ. කරුණා කරලා ප්‍රශ්න. ඔයාගේ කේන්ති මේ කේන්ති වලට බය වෙන්නේ නැහැ මෙතන කට්ටිය. ඒවට බය වෙන්නේ නැහැ. ඔයා ප්‍රශ්නේ අහනවද ආයි? මේ ප්‍රශ්නේ ඕනේ ප්‍රශ්න. ඕනේ නෑ වාගේ කෙනෙක්ගේ මම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. කතා ගන්න කොන්න කැමතියක් කියන්න. ඔයා වගේ ප්‍රශ්න මම උත්තර දෙන්නේ නැහැ ඇත්තට. දැන් මම අහපු මේ ඕනේ දැන් කියා ගන්න වාගේ ෂෝ එකනේ දැන් ඒකනවා කිව්වේ. ප්‍රශ්නේ මොකද්ද? උත්තර දෙන්න. ඔයාගේ මේ ශබ්ද වලට නම් බය වෙන්නේ නැහැ හරි. ඒක මම මතක තියාගන්න. ඔයාගේ හැමතැනම කියන දාන ශබ්ද වලට බය වෙන්නේ ඉස්සර මෙතන නැහැ. අපිත් බය වෙන්නේ නැහැ. ඒක උත්තර මතක තියාගන්න නැහැ. මේ සතපයි YouTube නාලිකාවක් තියාගෙන ඔයා මේ YouTube කතා කරන්න එපා. ඔයා YouTube එකේ කතා ගන්න එපා. පොරක් නෙමෙයි. ඔයා නිකන් ඔයා හෙට මෙහෙට යන ඔයා හෙට මෙහෙට යන මං ඉතින් කියන්නේ මොකද්ද කියලා. ඔයාත් ලියන ලොකු පොරක් කියලා කතා කරන්න එපා. ඔයා ප්‍රභාකරන්ට සමාන කරලා